හෙලෝ අයබෝවන් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. අද අපි ටිකක් ගැඹුරින් කතා කරන්න හිතුවා. ගොඩක් වෙලාවට එලිපිට කතා නොවුනත් ගැබ් ගැනීමට කලින් සමහර යුවතියා අත්විඳින දෙයක් ගැන. ඒ තමයි පියුරු ශ්‍රාවය. මේක ඇත්තටම වැදගත් මාතෘකාවක්. ගොඩක් දෙනෙක් සමහරවිට දන්නේ නැතුව ඇති මේ ගැන. ඒකනේ අපිට මූලාශ්‍රය කිහිපයක්ම හම්බුණා මේ කාරණේ ගැන කතා කරන්න. සමහර ඒවා වෛද්‍ය සංග්‍රහවලින්, සමහර ඒවා සෞඛ්‍ය වෙබ් අඩවි වලින්, ඒ වගේම පෞද්ගලික අත්දැකීම් ලියපු සටහනුත් තිබුණා. ඉතින් අපේ අද උත්සාහය තමයි මේ මූලාශ්‍රය හරහා ගිහින් මේ ගැන තියෙන වැදගත් කරුණු ටික එකතු කරලා ඒ ගැන පැහැදිලි චිත්‍රයක් දෙන්න උත්සාහ කරන එක. ඇත්තටම මේවා කියවනකොට මට හිතුණා මේක කොයිතරම් සුලභ දෙයක්ද කියලාත් ඒ වගේම කවදාද මේ ගැන ඇත්තටම අපි අර සැලකිලිමත් වෙන්න ඕනේ කියලා තියෙන තොරතුරු ටිකක් පුදුමයි. අපි ඒ ගැන ටිකක් හොයලා බලමු නේද? අනිවාර්යයෙන්ම අපි හෙලම් මුලින්ම කතා කරමු මේ පියයුරු ශ්‍රාවය කියන්නේ සරලවම මොකක්ද කියලා. මූලාශ්‍රවල හරිම පැහැදිලිව තියෙනවා මේ කියන්නේ ගර්භණීභාවයක් නැතිව ඒ වගේම මව්කිරි දීමක් නැති අවස්ථාවක පියයුරු තුඩු වලින් මොකක් හරි දියරයක් එහෙම නැත්නම් ශ්‍රාවයක් පිටවීම. හරි. ඒ කියන්නේ ගැබ් ගැනීමක් කිරිදීමක් නැතු වෙන දෙයක්. ඔව් ඒක විවිධ පාට වෙන්න පුළුවන්, විවිධ උකු ගතියින් එන්න පුළුවන්. සමහර වෙලාවට එක පියවරුවකින් විතරක් වෙන්න පුළුවන්, සමහර විට දෙකෙන්ම වෙන්නත් පුළුවන්. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ? ගැබ් ගැනීමක් නැතුව, කිරිදීමක් නැතුව මේ වගේ ශ්‍රාවයක් එන්න හේතුව මොකද්ද? මූලාශ්‍රවල මොනවද මේ ගැන කියන්නේ? මං දැක්ක එක තැනක පැහැදිලිවම හෝමෝන ගැන ලොකු අවධානයක් දීලා තියෙනවා. ඔව් ඒක තමයි ප්‍රධානම කාරණයක් විදිහට ගොඩක් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. අපේ ශරීරයේ විශේෂයෙන්ම කාන්තාවගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය කියන්නේ හරිම සංකීර්ණ දෙයක් නේ. ප්‍රොලැක්ටින් කියලා හෝමෝනයක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කිරි නිපදවීමට වග කියන්නේ. සමහර වෙලාවට ගර්භණී නැතත් මේ ප්‍රොලැක්ටින් මට්ටම විවිධ හේතු නිසා උඩ යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොලැක්ටින් වැඩිවීමක්. ඔව්. උදාහරණයක් විදිහට කිව්වොත් අධික ආතතිය, සමහර මේ බෙහෙත් වර්ග විශේෂයෙන්ම අර මානසික රෝග වලට දෙන සමහර ඖෂධ, අදිරුදුරු පීඩනයට දෙන සමහර බෙහෙත් වර්ග, තව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්, ගැටලු වගේ දේවල් නිසා ප්‍රොලැක්ටින් මට්ටම ඉහළ ගිහින් මේ වගේ ශ්‍රාවයක් ඇති වෙන්න පුළුවන් කියලා මූලාශ්‍ර පෙන්වා දෙනවා. ඇත්තද? ඒ කියන්නේ අපි නොදැනුවත්වම ගන්න බෙහෙතක් නිසාත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියන එකනේ. ඒක නම් ගොඩක් දෙනෙක් සමහර විට හිතන්නේ නැති දෙයක් වෙන්න ඇති. ඇත්තම එක වෙබ් අඩවියක නම් විශේෂයෙන්ම කියලා තිබුණා සමහර උපත්පාලන පෙති වර්ග ඒ වගේන වෙනත් හෝමෝන ප්‍රතිකාර කරනවා නම් ඒවත් මේකට බලපාන්න පුළුවන් කියලා. ඉතින් ඒ මූලාශ්‍රය අවධාරණය කරලා තිබුණේ අලුතින් මොකක් හරි බෙහෙතක් පටන් ගත්තට පස්සේ මේම දෙයක් දකිනවා නම් ඒ ගැන වෛද්‍යවරයාට කියන එක වැදගත් කියලා. හරිම වැදගත්. ඒ ඇරෙන්න තව හේතු තියෙනවද? මම දැක්කා එක පරීක්ෂණ වාර්තාවක වගේ තිබුණා ඩක්ට් එක්තේසියා සහ ඉන්ට්‍රාඩක්ටල් පැපිලෝමා වගේ. ටික කමුතු නම් දෙකක්. ඒවා මොනවද? ඔව්. ඒවා පියුරු ඇතුලේ ඇති වෙන්න පුළුවන්. හැබැයි පිළිකාමයි නොවන. ඒ කියන්නේ බිනයින් තත්වයන්. ඩක්ට් එක්තේසියා කියන්නේ පියුරුවේ තියෙන කිරිනාලයක් අර පළල් වෙලා ඝන වෙන එකක්. මේකෙන් සාමාන්‍යයෙන් කොළ පාටට හුරු සමහර විට ටිකක් කළු පාටට හුරු උකු ශ්‍රාවයක් එන්න පුළුවන්. ඉන්ට්‍රාඩක්ටල් පැපිලෝමා කියන්නේ කිරිනාලයක් ඇතුලේ හැදෙන පොඩි ඉන්නෙක් වගේ. ඒත් පිළිකාමය නොවන වර්ධනයක්. මේකෙන් නම් ගොඩක් වෙලාවට ලේ පාටට හුරු නැත්නම් දුඹුරු පාට ශ්‍රාවයක් එන්න පුළුවන්. මේවා භයානක නැහැ තමයි ගොඩක් වෙලාවට ඒත් වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත් කියලායි මූලාශ්‍රවල කියන්නේ. මොකද විශේෂයෙන්ම ලේ පාට ශ්‍රාවයක් වගේ නම් ඒක අනිවාර්යයෙන්ම තව දුරටත් බලන්න ඕන. ඒක නම් හරිම වැදගත් කාරණයක්. එතකොට මේක කොයි වගේ සුලභ දෙයක්ද? මොකද අපි මුලිනුත් කිව්වා වගේ මූලාශ්‍රවල තිබුණා මේක ගොඩක් දෙනෙක්ට වෙන දෙයක් කියලා. ඔව් ඒක ඇත්ත. එක සංග්‍රහලිපියක මම දැක්ක සඳහන් වෙලා තියෙනවා ජීවිතේ කවදා හරි දවසක යම්කිසි මට්ටමක පියුරු ශ්‍රාවයක් අත්විඳින කාන්තාවන් ප්‍රමාණය 50% 80% අතර වගේ ඉහළ අගයක් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම දරුවන් ලැබපු අය අතර. හැබැයි ඒකෙම තිබුණා ගැබ් ගැනීමට කලින් ඒ කියන්නේ දරුවන් නොලබපු යුවතියන් අතරත් මේක එච්චර අසාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා. එහෙමද? හැබැයි තව මූලාශ්‍රයක අවධාරණය කරලා තිබුණා ශ්‍රාවයේ ස්වභාවය කියන්නේ පාට උකු ගතිය එහෙම දේවල් එක්ක සහ අනිත් රෝග ලක්ෂණත් එක්ක මේ සුලභතාවය වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට අර කිරි වගේ සුදු පාට ශ්‍රාවයක් හෝමෝන් බලපෑමක් නිසා එන එක සාපේක්ෂව සුලභයි.
ඒත් අර මං කලින් කිව්වා වගේ ලේ පැහැති ශ්‍රාවයක් කෙන එක එච්චර සුලභ නෑ. ඒ වගේම ඒ ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ කියලායි මේ මූලාශ්‍රය තිබුණේ. ඒ කියන්නේ එන හැම ශ්‍රාවයක්ම එක වගේ නෙවෙයි. ඒවට හේතුත් වෙනස්. ඉතින් හැම එකක් ගැනම එකම විදියට බය වෙන්න ඕනේ නෑ කියන එකනේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කවදාද අපි මේ ගැන ඇත්තටම වද වෙන්න ඕනේ. මොන වගේ ලක්ෂණ තිබුණොත්ද අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හම්බ වෙන්න ඕනේ කියලා මූලාශ්‍රවල කියන්නේ. ඔව් ඒක තමයි වැදගත්ම කොටස. මූලාශ්‍ර කිහිපයකම මේ ගැන කියන දේවල් වල යම් එකඟතාවයක් තියෙනවා වගේ පේනවා. ප්‍රධාන වශයෙන්ම මේ වගේ කාරණා ගැන අවධානය යොමු කරන්න කියනවා. එකක් තමයි ස්වයං සිද්ධව සිද්ධවන ශ්‍රාවය. ඒ කියන්නේ පියවරුව මිරිකන්නේ නැතුව නිකන්ම ඉබේම ඇඳුමේ හැම ගෑවෙනවා නම්. හරි. දෙවැනි එක පියයුරුවකින් විතරක් ශ්‍රාවයක් එනවනම්. විශේෂයෙන්ම අනිත්‍යකේ කිසිම දෙයක් නැතුව එකකින් විතරක් එනවනම්. තුන්වෙනි එක ලේ පාට හෝ දුඹුරු පාට ශ්‍රාවය. සමහර මූලාශ්‍රවල තිබුණා අර පැහැදිලි වතුර වගේ ශ්‍රාවය ගැනත් clear or watery discharge සමහර වෙලාවද සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඒකත් එහෙමද? හරි. හතරවෙනි එක පියයුරුවේ ගෙඩියක් හෝ ඝනවීමක් අතට අහු වෙනවනම්. ඒ කියන්නේ ශ්‍රාවයත් එක්කම පියයුරුවේ මොකක් හරි වෙනසක් ගෙඩියක් වගේ දෙයක් තියෙනවනම්. ඔව්. තව පියයුරු තුඩුලේ වෙනස්කම්. තුඩු අතුලට ගිලිනවා වගේ නම් නැත්තම් සමේ මොකක් හරි වෙනසක් අර දොඩම් ලෙල්ලක් වගේ පේනුමක් එනවනම් රතු වෙලා තුවාල වෙලා වගේ නම් අන්තිමට වයසත් බලපානවා කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 40ට වැඩි කාන්තාවන්ගේ අලුතින් මේ වගේ ශ්‍රාවයක් පටන් ගන්නවා නම් ඒ ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියලා සමහර තැන්වල තිබුණා. ඒ කියන්නේ මේ ලක්ෂණ වලින් එකක් හරි තියෙනවා නම් ඒක නිකම්ම මේක හෝමෝන වෙන්නේ නැති කියලා අතාරින්න නැතුව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරගන්න ඕන කියන එකනේ මම දැක්ක එක අර අත්දැකීමක් බෙදාගත්ත සටහනක තිබුණා කෙනෙක් මුලින් මේ වගේ ශ්‍රාවයක් කෙනෙකුද ඒක එච්චර ගණන් අරන් නැහැ පස්සේ තමයි බලනකොට යටින් වෙනත් සෞඛ්‍ය ගැටලුවක් තිබිලා තියෙන. ඉතින් ඒකෙන් පේනව නේද දැනුවත් වෙලා එනක කොයිතරම් වටිනවද කියලා. හරියට මාරි ප්‍රධානම දේ තමයි මේ වගේ රෝග ලක්ෂණක් ආවම ඒක නොසලකා හරින්න නැතුව ඉන්න එක. ගොඩාක් වෙලාවට බහුතරයක් අවස්ථාවලදී මේක බරපතල දෙයක් නෙවෙයි. මූලාශ්‍රවල පැහැදිලිවම කියන 90%කටත් වඩා වැඩියෙන් මේ පියයුරු ශ්‍රාවයේ ඇතිවෙන්නේ පිළිකාමයේ නොවන බිනයින් හේතුවක් නිසා කියලා. ඒත් අර ඊටු පොඩි ප්‍රතිශතය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනනේ. ඔව්. ඒක ඇත්ත. වෛද්‍යවරයෙක්ට පුළුවන් අවශ්‍ය පරීක්ෂණ කරලා උදාහරණයක් විදිහට මෙමෝග්‍රෑම් එකක්, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්, සමහර වෙලාවට අර ශ්‍රාවය අරගෙන පරීක්ෂාවක් හෝ බයොප්සි එකක් වගේ දෙයක් කරලා හරියට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. එතකොට අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ප්‍රතිකාර කරන්න ඕන තත්ත්වයක් තියෙනවා නම් ඒක කලින්ම අඳුන ගන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ පරීක්ෂණ වලට බය වෙන්න ඕන නෑ කියන එකත් වැදගත් නේද? මොකද සමහර අය දොස්තර ගාවට යන්න පරක්කු වෙන්නේ අර පරීක්ෂණ ගැන තියෙන බයටත් එක්කනේ. ඔව් ඒකනම් සහතික එක්ක. මේ පරීක්ෂණ ගොඩක් වෙලාවට සාමාන්‍ය දේවල්, මැමෝග්‍රෑම්, ස්කෑන් වගේ දේවල්. ඒ වගේම ඒ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු හරිම වටිනවා හරියටම ලෙඩේ මොකද්ද කියලා දැනගන්න. එක මූලාශ්‍රයක තිබුණා කාන්තාවන් තමන්ගේ ශරීරයේ වෙනස්කම් ගැන නිතරම අවධානයෙන් ඉන්න එකයි. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන බය නැතුව ලැජ්ජා නැතුව වෛද්‍යවරු ඒක කතා කරන එකයි. කොච්චර වැදගත්ද කියලා. මේ වගේ තත්වයක් ගැන කතා කරන්න පැකිලෙන්න හොඳ නෑ. අපි මේ කතා කරපු දේවල් වලින් දැන් පැහැදිලි ගැප් ගීනීමට කලින් පියුරු ශ්‍රාවය එන එක පැත්තකින් බැලුවම ගොඩක් සුලභයි බොහෝ විට හානිකර නැති තත්ත්වයක් වෙන්න පුළුවන් ඒත් අනිත් පැත්තෙන් අර අපි කතා කරපු සමහර ලක්ෂණ තියෙනවා නම් ඒක යටින් තියෙන බරපතල තත්වයක ලකුණක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ මූලාශ්‍ර ඔක්කොම එකතු කරලා බැලුවම මට හිතෙන්නේ ප්‍රධානම පණිවිඩය තමයි දැනුවත් වෙන්න අවධානයෙන් ඉන්න අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ගන්න කියන එක වගේ නේද? හරියටම හරි. සාරාංශයක් විදිහට ගත්තොත් අද අපි මේ ගැඹුරින් බැලුවේ ගැප් ගිනුමට කලින් උනත් යුවතියන් අතර දකින්න පුළුවන් පියුරු ශ්‍රාවය කියන කාරණය ගැන. අපි කතා කළා ඒකට හේතු වෙන්න පුළුවන් දේවල් හෝමෝන වෙනස්කම්, ගන්න ඖෂධ, ඒ වගේම පියුරු වැති වෙන්න පුළුවන් අර පිළිකාමයේ නොවන තත්ත්වයන් ගැන. ඒ වගේම මේක කොයිතරම් සුලභද සහ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අර අනතුරු ඇඟවීමේ ලක්ෂණ මොනවාද කියලාත් අපි මූලාශ්‍රය ඇසුරෙන් හඳුනාගත්තා. ඔව් ඒක තමයි මූලාශ්‍රවල කියන විදිහට මේක ඇත්තටම බොහෝ දෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ ගැන යම් දැනුමක් තියෙන එක, තමන්ගේ ශරීරය ගැන අවබෝධයෙන් ඉන්න එක ගොඩක් වටිනවා. එසේනම් අවසාන වශයෙන් ශ්‍රාවකයාට සිතන්නට යමක් ඉතිරි කළොත් අපි අද කතා කළේ ශාරීරික ලක්ෂණයක් ගැනනේ.
නමුත් මේ වගේ තත්ත්වයක් අත්විඳින කෙනෙක්ට එහා සම්බන්ධව මානසිකව විවිධ හැඟීම් වෙන්න පුළුවන්. බයක්, කනස්සල්ලක්, සමහරවිට ලැජ්ජාවක්. ඉතින් මේ ශාරීරික ලක්ෂණ ගැන කතා කරනවා වගේම එහා බැඳිලා එන මානසික තත්ත්වයන් ගැනත් විවෘතව කතා කිරීමේ සහ අවශ්‍ය නම් මේ සඳර සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම මොන වගේ වෙන්න පුළුවන්ද? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්.